දතක් ස්නායු පිරෙව්වයින් පස්සේ සමහර අය කියනවා දත කැඩෙනවා කියලා. ඒකට වෙන්නේ හේතු කීපයක් තියෙනවා. ස්නායු පිරීම කියලා කියන්නේ දතේ තියෙන සංවේදනය ඇති කරන ස්නායු අපි විශේෂ ක්‍රමයක් මගින් අයින් කරනවා. එවිට තියෙන එක අවාසියක් තමයි අපි තද දෙයක් මොනවා හරි අපේ දතට අහු වුණොත් අපේ මොළයට යන සංවේදනයත් ඒ සමග නැති වෙන එක. එතකොට අපි උදාහරණයක් කියමු ගල් ඇටයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තද ආහාර ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපේ දතට අහු වුණොත් අපි නොදැනුවත්වම ඒ දතට හානි වෙන්න පුළුවන්. මොකද ස්නායු පුරවන දතක් කියන්නේ ගොඩක් දත හානියට පත්වෙච්ච දතක් තමයි කොහොමත්ම ස්නායු පුරවන්න වෙන්නේ. ඉතින් මෙහෙම බැලුවෙන් පස්සේ ස්නායු පුරවපු දතක් පහසුවෙන් අනිත් දතකට සාපේක්ෂව කැඩෙන්න පුළුවන්. ස්නායු පිරවපු දතක් අපි කලින් කතා කරා වගේ ඊටමන් දුර්වල දතක් තමයි අපි ස්නායු පිරීමකට ලක් කරන්නේ. ඉතින් අර මං කිව්වා වගේ පහසුවෙන් මේ දත කැඩෙන්න පුළුවන්. ඒ සඳහා විශේෂ ආවරණයක් නැත්නම් දන්ත කොපුවක් භාවිතා කරනවා නම් ඒ දත තව බොහෝ කාලයක් අපේ කටේ රඳවා තබා ගන්න පුළුවන් දතට හානි නොවේ. ඉතින් ඒ සඳහා භාවිතා කරන විශේෂ ක්‍රමයක් තමයි එන්ඩෝක්‍රවුන් කියන එක. එන්ඩෝක්‍රවුන් කියන එක කියන්නේ විශේෂයෙන්ම ස්නායු පිරවූ දතකට ආරක්ෂාව ලබා දෙන්න තමයි ඔය එන්ඩෝක්‍රවුන් කියන ක්‍රමවේදය හැදිලා තියෙන්නේ. අපි එන්ඩෝක්‍රවුන් භාවිතා කරනවා සාමාන්‍යයෙන් මං කිව්වා වගේ දතට බරපතල ලෙස හානි වෙලා තියෙනවා නම් ඒ වගේ දතක් නැවත ප්‍රතිස්ථාපනය කරන්න. දැන් මේ රූප සටහන ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ වගේ මගේ ළඟට ඒ රෝගියා එනකොට දතේ පැති කීපයක් විනාශ වෙලා තිබුණේ. දත සම්පූර්ණයෙන්ම දෙකට මැදින් පැලී යාමේ අවදානමකට ලක් වෙලා තිබුණා. ඒ වගේම එක ළඟ ඒ වගේ දත් දෙකම හානි වෙලා තිබුණා. ඉතින් වෛද්‍යවරු නිර්දේශ කළා තිබුණා නැත්නම් විතර ඒක ගලවා දමන්න කියලා. ඉතින් අපි සාර්ථකව ඒ දත නිවැරදිව කරපු ආකාරයක් මේ අවස්ථාවේදී අපිට දකින්න පුළුවන්. එන්ඩෝක්‍රවුන් භාවිතා කරන්න පුළුවන් මම කලින් කිව්වා වගේ ස්නායු පුරවපු දත්වලට. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි කියනවා චාරක දත් සඳහා මේ එන්ඩෝක්‍රවුන් කියන ක්‍රමය ඉතාමත් සාර්ථකව අපිට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම බහුතරයක් චාරක දත් ස්නායු පිරවුවට පස්සේ අධික බරක් එන හින්දා ඒක දෙකට මැදින් කැඩී යන්න ඉඩ දෙනවා. ඒක එන්ඩෝක්‍රවුන් මගින් ඒක ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි සමහර පිරවුම් තියෙනවා කියන්නේ දත්ත ගොඩාක්ම නරක් වෙලා තියෙනවා නම් ඒ වගේ දන්ත මස්තිෂකයේ දැඩි ලෙස හානි වෙලා තියෙනවා නම් අපිට ඒ සඳහා එන්ඩෝක්‍රවුන් කියන ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි උඩ හනුවත් සහ යට හනුව දත් අතර තියෙන ඉඩ සාපේක්ෂව අඩු නම් ඒ සඳහා එන්ඩෝක්‍රවුන් කියන ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. එන්ඩෝක්‍රවුන් වල වැදගත්කම තමයි ඒක අපි කියනවා මිනිමලි ඉන්වේසිව්. ඒ කියන්නේ දතට වැඩිපුර හානියක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම දතට ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම දත ෆ්‍රැක්චර් වීමේ නැත්නම් දත කැඩී යාමේ අවදානමත් එමගින් අඩු කරනවා. වැදගත්ම දේ තමයි එන්ඩෝක්‍රවුන් වල දිගු කාලයක් ස්නායු පිරූ දතක් මුඛේ රඳවා තබා ගැනීමට මේ එන්ඩෝක්‍රවුන් වැදගත් වෙනවා. ඒ වගේම දතේ ඊස්තටිකලි ඒ කියන්නේ දතේ තියෙන පෙර තිබු හැඩයම නැවත ලබා ගන්න අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම කටේ තිබෙන ස්වභාවික දත තියෙන ටූත් සබ්ස්ටන්ස් දතේ කොටස ආරක්ෂා කර ගැනීමත් ඒ මගින් සිදු වෙනවා. ඒ වගේම දත පුපුරා යාමේ අවදානමත් මේ නිසා එන්ඩෝක්‍රවුන් භාවිතා කිරීම නිසා නැති වෙනවා. මේ රූප සටහනෙන් දැක්වෙන්නේ ඒ රෝගියාගේ දත සම්පූර්ණයෙන්ම දත් දෙක අතර දන්ත කොටසත් සම්පූර්ණයෙන්ම කැඩිලා තිබුණා. අපි ඒක නැවත සංරක්ෂණය කරලා එන්ඩෝක්‍රවුන් කියන ක්‍රමය තුලින් අපි නැවත ඒ රෝගියාට දත නැවත ලබා දෙන ආකාරය. ඉතින් මෙහිදී අපිට දකින්න පුළුවන් මේම දත ස්කෑන් කරනවා. අපි මේ සඳහා භාවිතා කරේ සර්කෝනියා කියන මැටීරියල් එක තමයි භාවිතා කරේ අපි එන්ඩෝක්‍රවුන් එකක් ලබා දෙන්න. ඕගොල්ලොන්ට දකින්න පුළුවන් මේම රෝගියාගේ ස්වභාවික දත් වලට හා සමානම පෙනුමක් අපිට ලබා දෙන සර්කෝනියා වලින් අපිට හැකියාව වෙනවා සර්කෝනියම් ක්‍රවුන් එකක් භාවිතා කිරීම නිසා. ඒ විතරක් නෙවෙයි දතර තිබුණු ශක්තිය නැති ගිය දතට ලබා දෙන්න අපට හැකියාව ලැබුණා. දත මේ විදිහට දිගටම මුඛයේ තිබුණා නම් දත ස්වභාවික වශයෙන්ම වැඩි කල නොගිල්ල දත දෙකට මැදින් කැඩෙනවා. නමුත් අපට හැකියාව ලැබුණා බොහෝම කාලයක් අපට විශ්වාසයි මේ දත කිසිම හානියක් නොවි මේ රෝගියාගේ අපට පවත්වා ගන්න පුළුවන් වෙයි. ඒක තමයි එන්ඩෝක්‍රවුන් වල තියෙන විශේෂත්වය.